ඉතින් කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් අලුත් මෙතඩ් එකක් ඩෙරිව් ට්‍රේඩ් එකේ කරන්න පුළුවන් 2 minutes මෙතඩ් එකක්. ඒක එතකොට මිනිත් ට්‍රේඩින් පැත්තට තමයි වැටෙන්නේ. ඉතින් මේක ගොඩක් සාර්ථක මෙතඩ් එකක්. විශේෂයෙන්ම රිස්ක් එක අඩු මෙතඩ්ස් හොයන අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එකට නැත්නම් මෙතඩ් එකට යන්න කලින් ඔයාලා දන්නවා ඩෙරිව් එකේ පොඩි අප්ඩේට්ස් වගේක් වෙලා තියෙනවා. දැන් ප්‍රොසෙස් එක වෙනස් වෙලා තිනවා. account එක හදන එකේ ඉඳලා ඩෑෂ්බෝඩ් එකේ ඉඳලා CR එක CRW කියලා එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික ඔයාට විස්තර කරන්න මට විනාඩි 4ක් දෙන්න. මෙතඩ් එකට යන්න කලින් මම විනාඩි 4න් ඔයාලට account එක හදන විදිය සේරම සහ මොනවද වෙලා තියෙන අප්ඩේට්ස් කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ශනිකව මෙතඩ් එක මොකක්ද කියලා බලමු. ඩෙමෝ එකේ මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම අපි රියල් එකේ ට්‍රේඩ් කරලා බලමු. එහෙනම් අපි දැන් බලමු මොනවද ඩෙරිව් එකේ වෙලා තියෙන විශේෂ අප්ඩේට්ස් කියලා. ඊට පස්සේ අපි මෙතඩ් එකට යමු. හොඳයි, ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ අලුත්ම ඩෙරිව් වලට අලුත් නම් පරණ අය මේ විදිහට accounts හදන්න අවශ්‍ය නැහැ. අලුතෙන්ම නම් ඔයාලට කරන්න තියෙන්නේ පහළ description එකේ link එක දාලා දෙනවා. ඒක click කරාම ඔයාලට හරිම site එකට යනවා ඩෙරිව් එකට. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඩෙරිව් එකේ dashboard එක open වෙනවා. මෙතන ඔයා භාවිතා කරන Gmail එකක් දෙන්න. cloud ඒ අනම්මනක් නෙමෙයි, වගේ email එක. නැත්නම් Gmail account එක දෙන්න. මෙතන වගේ email එක type කරන්න. ඊට පස්සේ create account කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා දුන්න ඊමේල් එකට මේල් එකක් ගිහලාදී කලින් වගේම ලොකු වෙනසක් නැහැ account එක හදන එකේ. ඔයාගේ ඊමේල් එක check කරලා බලන්න. ඔයාගේ ඊමේල් එකට ඒ මේල් එක ඇවිල්ලා නැත්නම් primary වල ඔයා අනිවාර්යෙන් ඔගේ spam කියලා folder එකක් තියෙනවා මෙන්න මෙතන. මේ spam folder එකේ පොඩ්ඩක් බලන්න. මේකටත් සමහරලාට යන message ඊමේල් යනවා. ඒ නිසා අරකට ඇවිල්ලා නැත්නම් spam එක අනිවාර්යෙන් check කරන්න. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා දෙන ඊමේල් එක හරියටම දෙනවා කියලා. සමහරු Gmail කියන එකට වෙන ඒවා දෙනවා, Gmail කියලා දෙනවා, ඔය එක ඒවා දෙනවා. පොඩ්ඩක් දෙපාරක් ඊමේල් එක හරියද කියලා check කරගන්න. මෙතන ඔයාලට පේනවා ඩෙරිව් එකෙන් ඊමේල් එක ඇවිල්ලා තිනවා. මෙතන verify my email කියන එක click කරන්න ප්‍රශ්නයක් නැහැ. verify my email කියන එක click කරන්න. මෙතන ඔයා ශ්‍රී ලංකා කියලා select කරන්න. විශේෂයෙන් මතක තියාගන්න ඔයා ලංකාවේ හිටියත් නැතත් අපෙක් නම් deposit කරගන්න. කියන ලංකාවේ payment agent කෙනෙක් කරා නම් කරගන්නේ. අනිවාර්යෙන් ශ්‍රී ලංකා කියන එක දෙකටම select කරන්න. සිටිසන්ෂිප් එකයි country of residence එකයි දෙකටම. ඊට පස්සේ මෙතන හොඳ strong password එකක් දෙන්න. password එකක් දීලා create password කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන complete my profile කියන එක click කරන්න. දැන් මෙතන අනිවාර්යෙන් US dollars USD කියන එක select කරන්න. වෙන cryptocurrency select කරන්න එපා. ඊළඟට මෙතන ඔයාගේ සම්පූර්ණ නම, ඔයාගේ license එකේ හරි ID එකේ හරි ඔයාගාව තියෙන license එකේ ID කොලෙන් බෑ. license එකේ හරි ID එකේ හරි ඔයාගේ සම්පූර්ණ නම තියෙන විදිහට දෙකට බෙදලා ගහන්න. වාසගමත් එක්ක දෙකට බෙදලා ගහන්න. මොකද අපිට ඒක verification එකේදී සෑහෙන්න උදව් වෙනවා. verification කරන්න තියෙන අපිට ID එක, address එක නම් verify කරගන්න තියෙන හරිම සරල දෙයක්. දැන් මුකුත් documents අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සර නම් අපිට වතුර bill, light bill ඒවා ඕන වෙලා තිබ්බා. දැන් අපිට ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එතන සම්පූර්ණ නම දුන්නාට පස්සේ මෙතන next කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ birthday එක select කරන්න. select කරලා next කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ WhatsApp වැඩ කරන phone number එකක් දෙන්න. mobile එකේ normal ඔයාගේ mobile number එක දුන්නත් කමක් නැහැ. WhatsApp වැඩ කරන number එකක් දෙන්න. දීලා මෙතන next කරන්න. මෙතන ඔයා අනිවාර්යෙන් additional revenue කියන එක select කරන්න. savings නෙමෙයි. ඊට පස්සේ මෙතන ඔයා job එකක් කරනවද නැද්ද? මොකක් හරි ඔයාගේ job එකක්ද කරන්න කියන එක මෙතන select කරන්න. කැමතියක් select කරන්න ප්‍රශ්නයක් නැහැ. මෙතන tax identification number එක අවශ්‍ය නැහැ. තප්පර කීපයක් හිටියාම මේ වගේ next කියන button එක පෙන්නනවා. next කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ normal address එක දෙන්න. ඔයාගේ ID එකේ හරි license එකේ හරි තියෙන විදිහට ඔයාගේ address එක මේ විදිහට type කරගෙන යන්න. ඊට පස්සේ zip code එක ඒ විස්තර ටික මේ විදිහට type කරන්න හරි ලේසියි. ඊළඟට මෙන්න මෙතන ticks 3ක් අපිට දාන්න තියෙනවා. මෙන්න මේ ticks 3 දාලා create account කියන එක click කරන්න. එතකොට මේ විදිහට දැන් ඔයාගේ real account එක හදලත් ඉවරයි, demo account එක හදලත් ඉවරයි. account එකෙන් 180ක් විතර හදලා ඉවරයි. ඊළඟට තියෙන අපිට verify කරන්න. ඒක මම ඔයාලට පස්සේ මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන් අලුත් dashboard එකත් එක්ක. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් මේකේ කොහොමද අපි real demo වලට මාරු වෙන්නේ කියලා phone එකෙන් කරන විට ඔයාලට බලා ගන්න පුළුවන්. උඩ තියෙනවා demo එක, අනිත් පැත්තේ තියෙනවා real එක. ඒ විදිහට ඔයාලට මාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පහළ options කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එන්න ඒක click කරාම ඔයාලට පෙන්නනවා මේ විදිහට deriv trade එක, bot එක, smart trader අර කලින් විදිහටම options ඇතුලේ තමයි ඒක තියෙන්නේ. ඒක click කරාම ඔයාලට මේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද මේ අලුත් CR එක සහ මේ CRW එක මොකද්ද කියලා. අපිට භාවිතා කරන්න මෙතන CR number එක, CRW එක නෙමෙයි. CRW කියලා කියන්නේ ඒක wallet address එක වගේ, wallet ID එක වගේ. ඒ නිසා අපි CR එක කොහොමද තියෙන්නේ කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්.
ඔයාට වගේ CR එක බලා ගන්න පුළුවන්. ඔය ඔප්ෂන්ස් කියන එකට ක්ලික් කරපු ගමන් රියල් account එකේ ඔප්ෂන්ස් කියන එක ක්ලික් කරපු ගමන් ඔයාට මෙන්න මේ විදිහට වගේ CR නම්බර් එක පෙන්නනවා. දැන් බැලන්ස් එක මගේ $300ක් තියෙනවා මේ account එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් CR නම්බර් එක එතන ඔප්ෂන්ස් වල බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් wallet වලට ගිහිල්ලා payment agent කියන එක select කරාට පස්සෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට වඩා ලේසි ඔප්ෂන්ස් වල ඔයාගේ CR එක තියෙනවා. wallet වලට ගියාම තියෙන CRW එක නෙමෙයි CR එක කියලා කියන්නේ. ඉතින් මේක ඔයාලට වීඩියෝ එක දික් වෙන හින්දා මම මෙතනින් නවත්තනවා. අපි දැන් යමු අපේ method එකට. හොඳයි guys. ඉතින් අද ඔයාලට පොඩ්ඩක් අලුත් method එකක් මම කියලා දෙනවා. මේක minute trading method එකක්. හැබැයි මේක අපි ටච් නෝ ටච් වලින් තමයි භාවිතා කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේකේ ලොකු වින් රේට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මම ඔයාලට කියන්න ඕනේ මේක ඔයාලා දන්නවා මම channel එකේ ගොඩක් වෙලාවට ගේන්නේ රිස්ක් එක අඩු methods. ඒ වගේම මතක තියාගන්න ඕනේ profit එකත් අඩු නැත්නම් return එකත් අඩු. ඉතින් මේකත් ඇත්තටම risk එක අඩු පැත්තට. ඒ කියන්නේ profit එකත් අඩු risk එකත් අඩු මෙතඩ් එකක් තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් ටච් නෝ ටච් එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්න කියලා. අපි අද බලාගෙන යමු මෙහෙම. එහෙනම් මුලින්ම ඔයා කරන්න ඕනේ මේක setup කරගන්න. rise and fall වලට යන්න. මාකට් එක මේ වෙලාවේ අපිට අදාළ නැහැ. මාකට් එක ගැන මම පස්සේ කියන්න. rise and fall එක select කරලා මෙතන යන්න touch no touch කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ටික්ස් නම් තියෙන ඔයා මේක මිනිත්තු දාගන්න මිනිත්තු 2ක් දාගන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ මාකට් එක chart type වලට ගිහලා 1 minute candle chart එකක් විදියට මේක මාරු කරගන්න. මම පොඩ්ඩක් හිමීට කතා කරන්නම් ඔයාලට වැඩේ ඉගෙන ගන්න පුළුවන් වෙන නිසා. මෙන්න මේ ගානට දාගන්න. ඊළඟට අපි මාකට් එක මේ වෙලාවේ දාගන්නවා 75. මෙන්න මේක volatility index 75 කියන එක මම දාගන්නවා. හොඳයි. අපිට මේක කරන්න නම් අපිට එක ඉන්ඩිකේටර් එකක් අවශ්‍ය වෙනවා. ඒ ඉන්ඩිකේටර් එක ගොඩක් පවර්ෆුල් මං හිතන්නේ ඒක ගොඩක් වෙලාවට මට වැඩ කරපු නිසා ඔයාලා try එකක් දෙන්න ඩෙමෝ එකේ ප්‍රැක්ටිස් කරලා ඉන්න. මේකේ මම ඔයාලා ඩෙමෝ එකකින් කියලා දෙන්න. ඊළඟට අපි රියල් account එකේ trades කීපයක් දාමු. ඉන්ඩිකේටර්ස් වලට යන්න මුලින්ම මෙතන වම් පැත්තේ උඩ ඉන්ඩිකේටර්ස් ක්ලික් කරන්න. ඊට පස්සේ ට්‍රෙන්ඩ් කියන එක තියෙනවා මේ තුන්වෙනි එක. ඒකට ගියාට පස්සේ commodity channel index කියලා එකක් තියෙනවා. මේකට CCI කියලා කියනවා. commodity channel index. මෙන්න මේක එකපාරක් ක්ලික් කරන්න. ඊළඟට active වලට එන්න. ඊට පස්සේ මෙතන settings icon එක තියෙනවා. ඔයාලට පේනවා දතිරෝධයක් වගේ. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ period එක මෙහෙම 7 වෙනකන් අරන් එන්න. 7 වෙනකන් අරන් එන්න. මේවා මුකුත් අපිට වෙනස් කරන්න ඕනේ නැහැ. 7 වෙනකන් අරන් එන්න done දෙන්න. මතකතුව ඩන් දෙන්න. එතකොට මෙන්න මෙතන වෙනස් වෙනවා 7යි කියලා. ඉතින් ඔයාලට මේ පේනවා මේ නම්බර් වගේක් එනවා. මේ හැමතිස්සෙම ඒක මම අයින් කරගන්නවා. මෙන්න මෙතන show price info on chart කියන එක එකපාරක් ක්ලික් කරාම ඒක නැති වෙලා යනවා. ඊළඟට අපිට මේ වැඩේ කරන්න අවශ්‍යම දේ තමයි මේ candle එක මිනිත්තුව ඉවර වෙන වෙලාව බලා ගන්න. නැත්නම් මේ candle එක time එක අපිට බලා ගන්න ඕනේ අනිවාර්යෙන්. ඒක හදාගන්න මෙතන settings වලට යන්න යට දකුණු පැත්තේ තියෙනවා platform settings කියලා. ඒක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් display remaining time කියන එක. ඒ ටික් එක දාලා නැත්තම් අනිවාර්යෙන් දාගන්න. ඒක දැම්මහම තමයි time එක පෙන්වන්න ගන්න. ඔන්න එහෙනම් අපි දැනට setup කරගෙන ඉවරයි අපේ derivative trade එක. අපි තාම barrier ඒව ටික දාගත්තේ නැහැ. මේ වැඩේ වෙන විදිහත් මම ඔයාලට දැන් හිමීට explain කරන්නම්. ඊට පස්සේ අපි real trade වලට යමු. මේ indicator ගැන මුලින්ම මම ඔයාලට කියන්නම් මේ indicator එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. හොඳයි. මේ indicator එක වැඩ කරන්නේ ඔයාලට පේනවා මෙතන අපි දැන් ඔයාලට මම settings වලට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන overbought oversold කියලා දෙකක් තියෙනවා. ධන 100යි minus 100යි කියලා. එතකොට ඒ දෙක තමයි මේ මෙතන උඩි ඉරි දෙකක් යන මෙහෙම කළු පාට ඉරි දෙකක් යන ඕනම අයගේ පාට වෙනස් කරන්නත් පුළුවන්. ඔයාලට පැහැදිලි නැත්තම් මම රතු පාටයි නිල් පාටයි දාගන්නම්. එතකොට ඔයාලට පැහැදිලිනේ. හරිද? මේ overbought oversold කියන දෙක තමයි මේ දෙකේ තියෙන්නේ. ඔයාලට පැහැදිලි ඇති දැන්. ඒව මතක තියාගන්න ඕනේ නෑ. මේක වෙන්නේ ගොඩක්ම ඔයාලට මේ ඉන්ඩිකේටර් එක බැලුවාම ඉන්ඩිකේටර් එක 7ට දාගෙන බැලුවාම ඔයාලට බලා ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මෙන්න මේ හරියේ. ඔයාලට පේනවා මාකට් එක මෙහෙම ගිහිල්ලා ඔයාලට පේනවා ට්‍රෙන්ඩ් එක. අපිට ට්‍රෙන්ඩ් එක මේකෙදි ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි බලපාන එක දෙයක් තියෙනවා. ඒක මම ඔයාලට කියනවා දැන්. අපි මේ මෙතඩ් එක අපි යූස් කරන්නේ ගොඩක් වෙලාවට මාකට් එකේ ලොකු high trends නැත්නම් up trends ලොකු down trends නැති වෙලාවල් වලදී. ලොකු කියලා කියන්නේ මේ වගේ එකක් තිබ්බට කමක් නැහැ. මේක ඔයාලට පේනවා ලොකු එකක් වගේ. හැබැයි මං කියන්නේ මෙන්න මේ වගේ තැන්වල නෙමෙයි. ඒ කියන්නේ බලමු මාකට් එක දැන් මේ මාකට් එකේ ප්‍රශ්නයක් නැහැ. මම ඒක 75 තෝරගත්තේ 75 දැන් මේ යන ටයිම් එකේ නම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ ඒවා වලදී අපි ගන්නෙ නැහැ. මේ වල පේනවා ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒවල අපි ගන්න නිසා මතක තියාගන්න මේ වගේ අපි මේවට කොන්සොලිඩේෂන් කියලාත් කියන. හැබැයි මේවට කොන්සොලිඩේෂන් කියන්න බෑ. මේ වගේ ටිකක් හරස් අතට
පොඩි අප් ට්‍රෙන්ඩ් එකක් පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට ඉන්ඩිකේටර් එක වැඩ කරනදී මම ඔයාලට පෙන්නන්නම්. මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ සෙක්ෂන් එක අපි බලමුකෝ. මෙන්න මේ සෙක්ෂන් එකේ මාකට් එක මෙහෙම උඩට යනවා. ඊට පස්සේ ඕවර් බ්‍රෝඩ් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ රතු එක ක්‍රොස් කරනවා. ඊළඟ කැන්ඩල් එකේ මේ රතු එක ආයේ යටට කැපුණාම ඔයාලට බලා ගන්න පුළුවන් මිනිත්තුවක් දෙකක් යනකම් මාකට් එක පහළ යනවා. ඒ සිද්ධාන්තෙම තමයි අනිත් පැත්තනොත් යට පැත්තනොත් යන්නේ. ඒක ඔයාලට මෙතන ගොඩක් තැන් වලින් බලා ගන්න පුළුවන්. මේ මෙතනින් මෙහෙම මාකට් එක යටට එනවා. මේකත් යටට එනවා. හැබැයි ඊළඟ කැන්ඩල් එකෙන් දෙකෙන් මාකට් එක උඩට එනවා. ඒක රිවර්ස් වෙනවා. මේ තැන් වල හැමතැනම වගේ ඒකයි. හැබැයි මම ඔයාලට කියන්නම් පොඩ්ඩක් මෙන්න මේ වගේ චූටි තැන් නම් අපිට ලොකුවට වැදගත් නැහැ. මිනිත් ට්‍රේඩින් වගේ කරනවා නම් ඒ කියන්නේ රයිස් ඇන්ඩ් ෆෝල් වගේ මේක රයිස් ඇන්ඩ් ෆෝල් වලටත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේකේ රිස්ක් එක අඩුම කරලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ ටච් නෝ ටච් එකෙන් මේක කරන විදිහ. මොකද මේකේ 90ක් 95ක් විතර අපි විනිං පර්සන්ටේජ් එක තියෙන නිසා. ඒ නිසා මෙන්න මේ වගේ චූටියට ගෑවිච්ච ඒවා ලොකුවට ගණන් ගන්න නැතුව මේ වගේ ටිකක් ලොකුවට උඩ යට අනිත් ගොඩක් තැන් මේක වැඩ කරනවා. ඉතින් ඒක ඔයාලට ප්‍රැක්ටිස් එකත් එක්ක එන දෙයක්. මං කියන්නේ මහ ලොකු ප්‍රැක්ටිස් එකක් කියන්නේ මාස ගණන් ප්‍රැක්ටිස් එකක් නෙමෙයි. ඔයාලට උපරිම දවසක් දෙකක් ඇතුළත මේකේ හරියටම ඔලුවට දාගන්න පුළුවන්. මේ තැන් බලුවොත් ඔයාලට පේනවා පහළට එනවා. ඊළඟ කැන්ඩල් එකෙන් දෙකෙන් මේ කැන්ඩල් දෙක තුනකින් උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ටච් නෝ ටච් එකක් කරන නිසා අපිට මේකේ ලොකු වාසියක් තියෙනවා. හරි. අපි දැන් ඉන්නේ මාකට් 75 කියන එකේදී. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මම පැහැදිලි වෙන්නත් එක්ක තව එකක් ගන්න. දැන් මේ වෙලාවේ තියෙන මාකට් එක අනුව නම් ඔයාලට පේනවා මාකට් එක මැද තියෙන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ එක්ක මෙහෙම යටට ගිහිල්ලා උඩට එන එකක්. එහෙම නැත්නම් උඩට පැනලා යටට එන එකක්. රතු ඉර කපන් යටට එන එකක් හරි නිල් එක කපාගෙන ආය උඩට එන එකක් හරි. ඔයාලට මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මෙහෙම යටින් උඩට හරි උඩින් යටට හරි යන්න ඕනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. අපි දැන් මේකේ බැරි එක ධනරින එක අපි ප්‍රශ්නේ පස්සේ දාගන්නේ මොකද මාකට් එක අපි ගන්න උඩින් යටටද යටින් උඩටද කියන එක මත මම දැනට රින දාලා 13 දානවා. රින දාලා 13 දානවා. මාකට් එකේ බැරි එක දාන්න පුළුවන් අවම ගානට පුළුවන් තරම් දාගන්න. මේක අවම ගානක් නෙමෙයි. අපි 11 දාමුකෝ. එතකොට මේකේ පෙන්නනවා අවම ගාන 11.1 කියලා. මෙන්න මේක තමයි 75 එක නෙමෙයි 1.2 කියලා දාමු. ඒක තව බින්දු ගොඩක් තියෙන හින්දා. එතකොට ඔයාලට පේනවා 17.5යි අපිට ප්‍රොෆිට් එක ගන්න. ඩොලර් එකක් දැම්මොත් එහෙම ඔයාලට පේන එකක් දැම්මොත් ඩොලර් 10ක් දාලා ඩොලර් පේනවනේ. 10ක් දැම්මොත් ඩොලර් 1.7ක් තමයි අපිට හම්බ වෙන්නේ. කියන්නේ 100ට 17යි ගෙවන්නේ. ඒ නිසා ඔයාලට ඕනම මාකට් එක අඩුම බැරි එක කීයද කියලා හොයාගන්න. ඔයා කැමති ගාණක් පොඩි ගාණක් ගහන්න. 9 ගහලා දානවා. එතකොට ඔයාලට පේනවා මේක තමයි අඩුම at least මේ ගාණ තියෙන්න ඕනේ කියලා. අවම වශයෙන්. ඒ නිසා සරලවම 75 කරනවා නම් 13 දාගන්නවා. ඊළඟ මාකට් වලත් ඒක කියලා දෙන්නම් කරන විදිය. දැන් ඔයාලට පේනවා මේ මාකට් එක රතු ඉර උඩට පොඩ්ඩක් කපන්න හදන. හැබැයි මේක අපිට මදි. කැපුණා මදි. ඒ නිසා තව ටිකක් උඩට ගිහිල්ලා තමයි වෙන්න ඕනේ. අනිත් එක මේකේ ට්‍රේඩ් එකක් ගන්න අපිට පොඩි වෙලාවක් ඉන්නත් වෙනවා. ටික් ට්‍රේඩින් වගේ නෙමෙයි, ඔප්ෂන් ට්‍රේඩින් වගේ නෙමෙයි. කියන ඔප්ෂන් ට්‍රේඩින් තමයි. කියන්නේ ටික් ට්‍රේඩින් වගේ ඉක්මනට ගන්න බෑ. ඉතින් ඒක හොඳයි. මිනිත්තු දෙකක අපි ට්‍රේඩ් එකක් ගන්න. දැන් මාකට් එක පහළ යන නිසා මෙහෙම පහළෙන් ගිහිල්ලා උඩට එනවා. ඊළඟ කැන්ඩල් එකෙන් උඩට හැරෙන හින්දා අපි ධන දානවා. මම ඔයාලට මේක පැහැදිලි වෙන්න ට්‍රේඩ්ස් කීපයක් මේ ගන්න යන්නේ බලමු. අනිත් එක මතකම තියාගන්න ඕනේ මේ කැන්ඩල් එක ඉවර වෙච්ච ගමන් තමයි අපි ගන්න ඕනේ. දැන් නෙමේ මේ කැන්ඩල් එක ඉවර වෙලා ඊළඟ කැන්ඩල් එක හැදෙන විදිහ බලලා තමයි අපි ඒක තීරණය කරන්නේ. ඒක මම ඔයාලට මෙහෙම කතා කර ඔයාලට මේක කියලා දෙන්නම්. දැන් ඔන්න ටයිම් එක ඉවරයි. මේකත් හරියටම ක්‍රොස් වුණේ නැහැ. පොඩ්ඩයි ක්‍රොස් වුණේ. ඔයාලට පේනවා මෙන්න මේ බැරි එක ටච් වුණා නම් අපි මේක වින් කරනවා. ඒ නිසා අපිට ඕන වෙලාවක දැන් තියෙන්නේ ඩොලර් 10ක් දාලා මම 13 දාලා ටචර්ස් දෙන්න තියෙන්නේ. ඕක ටච් වෙනවා. අපි දැන් දුන්නත් වෙනවා. හැබැයි මම ගන්නෙ නැහැ. අර ඒ ඩිසිප්ලින් එක තියාගන්න ඕනේ. මේ කියන තැන හරියට අඳුර ගන්න ඕනේ. මේක තව යටට ගිහිල්ලා මෙන්න මේ තරම් වගේ මෙන්න මේ වගේ පොඩියට නිල් පාටට හරි පේන්න යටට ගිහිල්ලා ආය උඩට එද්දි තමයි අපි ගන්නෙ. ඉතින් මේ ට්‍රේඩ් එක ගත්තට පස්සේ මම රියල් account එකේ ට්‍රේඩ්ස් දාන හැටි වලට බලා ගන්න පුළුවන්. මම ඒ ගන්න තැන් හැම එකක්ම වලට බලන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඊළඟ කැන්ඩල් එක හැදුනා. තප්පර 55යි දැන්. මේ කැන්ඩල් එකේ මේ ඉර මේ රතු ඉර මෙන්න මේ හරියටවත් ක්‍රොස් වෙනකන් ඉන්න. මේ හරියෙන් ගන්නේ නැහැ. මේක තාම උඩට යන්නත් පුළුවන්. මේක ආය රතු එක අනිත් පැත්තට උඩට යන්න පුළුවන්. ඒ නිසා මේක මෙහෙම ඇවිල්ලා මේ හරියට කියන රතු ඉර
පහලට කැපෙනකං ඉන්න. කියන මේ කැන්ඩල් එක ඉවර වෙනකම් බලන් ඉන්න. ඉවර වෙන වෙලාවෙත් මේක මේ විදිහටම තිබ්බොතින් අපි ගන්න නැහැ. තේරුණාද? අපි මේ කැන්ඩල් එක ඉවර වෙද්දී තප්පර 20 ගානයි මේ ඉර මේ රතු ඉර මේ දිග රතු ඉර කැපුවේ නැත්තම් ක්‍රොස් කරේ නැත්තම් අපි ගන්නෙ නැහැ. ඒක මතක තියාගන්න. ඒක තමයි මේකේ වැදගත්ම දේ. එහෙම වුණාම අපිට ඊළඟ කැන්ඩල් එක වෙනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඒ නිසා හරියට මේක ගන්න. එතකොට වාට 100ට මම හැමතිස්සෙම කවදාකවත් මට ට්‍රේඩින් වල කියන්න බෑ 100%ක් වා සාර්ථක වෙයි කියලා. 100%ක් කාටවත් සාර්ථක වෙන්න බෑ. හැබැයි මට කියන්න පුළුවන් 90%කට වඩා වාට chance එක තියෙනවා. හරි. දැන් ඔන්න ඊළඟ එකේ කැපුණා. එහෙනම් දැන් ඔයා මේ කැන්ඩල් එක ඉවර වෙනකන් ඉන්න ඕනේ. මේ කැන්ඩල් එක ඉවර වෙනකන් ඉන්න. කැපිච්ච ගම ඊළඟට එනවා. අපි ගන්නේ මේ කැන්ඩල් එකේ මූවමන්ට් එක බලලා. දැන් ඔයාලට පේන ඒ කැන්ඩල් එකෙන් කැපුණා. එහෙනම් අපිට මේ කැන්ඩල් එක තවදුරටත් රතු කැන්ඩල් එකක් විදිහට තිබ්බොතින් අපිට ටචර්ස් දෙන්න පුළුවන්. කොළ කැන්ඩල් එකක් දුන්නොත් අපිට ගන්න බෑ. ඒක මතක තියාගන්න. තව තප්පර 35ක් ඇතුළත ඔක රතු එකක් වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මිනිත්තු 2ක ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. තව තප්පර කිහිපයි තියෙනවා. ඒක කොළ පැත්තට ඇදිලා තියෙන්නේ. ඒ නිසා අපි ගන්නෙ නැහැ. මම මේ කිව්ව එක මතක තියාගන්න. ඔයාට හිතේ අපරාධ ගන්න තිබ්බේ කියලා ගන්න එපා ඒ වගේ වෙලාවට. ඉතින් ඔයාලට පේනවා හොඳ වෙලාවට ට්‍රේඩ් එක ගත්තේ නැත්තේ. මොකද මේක රතු කැන්ඩල් එකක් වෙන්න ඕනි කියලා මම කිව්ව එක අපි දැන් ටිකක් වෙලා ඉඳලා හරිම තනක් යනකම් ඉඳලා ට්‍රේඩ් එකකට එන්න වෙමු. මේ වගේ ඔයාලට මාකට්ස් මාරු කර කර බැලුවාකි දැන් මේ මාකට් එක මේ ටික ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වෙලාවේ ටිකක් අවුල්. හැබැයි පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න අපිට කොයි එකකින් හරි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඉක්මනට ට්‍රේඩ්ස් ගන්න පුළුවන්. එකම මාකට් එකේ නැතුව අනිත් මාකට් වල. හැබැයි ඒ හැම එකෙම බැරි එක මාරු කරන්න ඕනේ මතක ඇතුව. ඒ බැරි එක ඉවලෙන් ඉවලට මාරු කරන්න ඕනේ. ඒක මතක තියාගන්න අනිවාර්යෙන්. දැන් රතු කැන්ඩල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් පහලට යනවා. ගොඩාක් පහලට ගියොත් අපි ගන්නෙත් නැහැ. ගමු මේ වෙලාවේ. මං ගත්තා. අන්තිම තප්පර 5 තියෙනකොට මම ගත්තා. 3 තියෙනකොට ගත්තා. දැන් අපිට මිනිත්තු 2ක් තියෙනවා මේ බැරි එක ටච් වෙන්න විතරයි තියෙන්නේ. එතකොට අපි ප්‍රොෆිට් කරනවා. පොඩියටම බැරි එක අපි අරගෙන තියෙන එකයි. ඔන්න ටච් වුණා. ඔයාලට පේනවා $2.25ක් හම්බ වුණා. ඉතින් මේක ලේසි ගොඩක්. මේක රිස්ක් එක ගොඩක් අඩු කරලා තියෙනෙත් ඒකයි මම. ඒකට බලා ගන්න පුළුවන්. ඒක ඒ විදිහටම ඊළඟ කැන්ඩල් එකෙන් පහලට එනවා. මම ඒ කියලා දුන්න පොයින්ට් එක හොඳට මතක තියාගන්න. මෙහෙම උඩට ආවිල්ලා යටට හැරෙන්න වගේ වෙයිල්ල බෑ. රතු කැන්ඩල් එකකින් යටට ක්‍රොස් වෙන්න ඕනේ. ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි. මේක අයින් කරන්න. ඒකේ අනිත් පැත්තත් කොලයකින් උඩට ක්‍රොස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගන්න. දැන් මේකේ ආයෙ ට්‍රේඩ් එක ගන්නවා. මේක මෙහෙම පහලට ගිහිල්ලා ආයෙ උඩට එන්න ඕනේ. අපි එතකන් තව එකක් බලමු. හොඳයි දැන් ඔයාලට මම මේකේ පෙන්නන්න රියල් account එකේ අපි මේකේ මේ විදිහටම ට්‍රේඩ්ස් ටිකක් දාගෙන යමු. හොඳයි මම දැන් 75 එකේ ඉන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේ තප්පර 19යි තියෙන්නේ දැන්. 16යි. ඉතින් මේක මේ විදිහට ඊළඟ ඔන්න ඔය කැන්ඩල් එකෙන් ඔය උඩ ලයින් එක ක්‍රොස් වෙච්ච ගමන් මම මෙතන ටචර්ස් කියන එක දෙනවා. අපි බලමු දැන් තප්පර 5යි 4යි. හරි ඒක ටච් වෙනවා. ඉතින් මම ඊළඟ කැන්ඩල් එක හැදිච්ච ගමන් මම ටච් වෙනවා කියලා දැම්ම. බැරි එක -13 මම දාලා තියෙන්නේ. අපිට දැන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. මේක රියල් account එකේ කරන් ඔයාලට පේනවා $43යි 7.9ක් තියෙන්නේ. 43යි 45යි ගාණක් තිබ්බනේ. $2ක එකක් තමයි මම මේ වෙලාවේ දැම්මේ. අපි බලමු මේක ටච් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඕක ටච් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. හරි ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මේක ටච් වුණා. ඉතින් $7.40යි $2කට 7.40යි 120යි අපිට හම්බ වෙන්නේ. අපි තව ඒ වගේ ට්‍රේඩ්ස් බලමු දැන්. හරි දැන් අපි දැන් බලාගෙන යමු. දැන් ඔයාලට පේනවා යටින් ක්‍රොස් වෙලා තියෙන්නේ. ඔය කැන්ඩල් එක හැදිලා ඊළඟ කැන්ඩල් දැන් ඔයාලට පේනවා මේ කැන්ඩල් එකේ තියෙන අර ඩවුන් ට්‍රෙන්ඩ් එක අඩු වෙලා තියෙන්නේ. ඔය කැන්ඩල් එක ඉවරනවත් එක්කම අපිට උඩට එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ටචර්ස් කියලා. හැබැයි මම බැරි එක ධන 13 දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අර යටට එනවා. අපි බලමු. ඕක අනිත් පැත්ත ගහන්න ඕනේ. ඊළඟ හැදිච්ච ගමන් අපි ගන්න ඕනේ. ඒකින්ද බලාගෙන ඉන්න. හරි ඒක හැදුනා. මම ට්‍රේඩ් එකට දැම්මා. ධන දැන් බැරි එක උඩ පැත්තේ තියෙන. අපි දන්නවා කැන්ඩල් එක ඊළඟට උඩට ගියා ඉවරයි. ට්‍රේඩ් එක ඉවරත් වුණා. හරි දෙවෙනි ට්‍රේඩ් එකත් හරි. ඔයාලට පේනවා බැලන්ස් එක 7.40 ගානේ වැඩි වෙන්නේ ලොකු ගණන් නෙමෙයි. මම $2ක් දාලායි මේ කරන්නේ. අපි තව බලමු ඊළඟ මාකටුත් අපිට බලන්න පුළුවන් අනිත් මාකට්ස් ටිකත්. ඉතින් ඔයාලට මෙතන බලන්න පුළුවන් ඔයමයි කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් මෙතන උඩ තියෙනවා ඔයාලට
ඉන්න මම පෙන්වන්න නිකන් සපෝටිං රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවා. සපෝටින් නේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් මම මේක ඇදලා පෙන්වන්න ඔයාලට පේනවා මේ එතනින්ම හැරෙනවා. අපි ඩ්‍රොවින්ග්ස් ගිහිල්ලා all drawings කියලා හොරිසොන්ටල් එකක් ගමු. මේවට පේනවාද මෙන්න මෙතනින් මාකට් එක කොහොමත් පහළට හැරෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔය වගේ තැන්වලින් මාකට් පොඩ්ඩක් හැරෙනවා කියලා. ඒක වගේ කලින් වීඩියෝස් වල මම දාලා තියෙනවා. දැන් මෙතන මම ධන 13 දාලා මම ගන්නවා තව එකක්. මොකද ඔයා දැක්ක CCI එකේ පහළට හැදුනා. හැදිලා මිනිත්තු කිහිපයකින් මම ගත්තේ. තප්පර කිහිපයකින් ගත්තේ. අපිට මිනිත්තු දෙකක් තියෙන නිසා අපිට මේකේ chance එක තියෙනවා දිගන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද මිනිත්තු දෙකක් ඇතුළත ওই බැරියර් එක ටච් කරනවා. ඉතින් ටච් කරා ඔයාට පේනවා. ඔන්න දැන් 3ක් අපි වින් කරා. දැන් 46යි තියෙන 45යි ගණනක් තිබ්බේ. ලොකු ගණනේ ඩොලර් 1.2යි අපි හෙව්වේ ට්‍රේඩ්ස් තුනේ. බලමු මේ 75 මාකට් එකේ තව මොනවද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ යටිනුත් පොඩි සපෝටිං ලෙවල් එකක් දැන් වැදිලා. ඒ කියන්නේ සපෝටිං ලෙවල් එකක් තරමටම ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ මාකට් එක ගිහලා තියෙන යටම මම ඔයාලට පෙන්නනවා. ඇඳලා මෙහෙම ඔය ඔන්න ඔතනට වෙනකම් ඇවිල්ලා තියෙන මාකට් එක. ඉතින් ඔයා දන්නවා ඔය වගේ තැන්වලින් මාකට් එක ආයේ උඩ පැත්තට හැරෙන්නත් පුළුවන්, කඩාගෙන යන්නත් පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගෙන මේ කැන්ඩල් එක හැදිලා ඉවර වෙලා අපිට කොහොමද මේක පෙන්වන්නේ කියලා බලමු. ඉතින් අතර ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෙරිෆිකේෂන් ප්‍රශ්නයක් හරි සල්ලි ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගන්න මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අලුත් platform එක අනුව ඔයාලට ට්‍රේඩින් කරන විදිහත් මම ඔයාලට ඔයාගේ අපේ WhatsApp course එක මම අප්ඩේට් කරනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ දේවල්. ඉතින් ඒ නිසා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බරේට WhatsApp message එකක් දාන්න. හරි. ඔන්න ඔයාලට එහා පැත්තේ එක පේනවා. එහා පැත්තේ ක්‍රොස් කරන්න යන්නේ යටින් උඩට. එහෙනම් මම බැරි එක දන දාගෙන තව තප්පර 17ක් තියෙනවා. ටචර්ස් දෙනවා. කැන්ඩල් එක ඉවර වෙනවත් එක්කම වගේ දෙන්න. රයිට් අපි දුන්නා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. අපි ට්‍රේඩ්ස් 3යි දැම්මේ. මේ 4 වෙනි ට්‍රේඩ් එක. මම මේ ඩ්‍රොවින්ග්ස් ටික අයින් කරගන්නවා මෙහෙම. යට එක නැත්තම් ඔයාලට පේන්නේ නැති හින්දා. අපි එක වින් කරලා ඉවරයි. අපි ටච් කරලා තියෙනවා බැරි එක. ඔයාලට පේනවා දැන් 46යි 69ක් තියෙනවා බැලන්ස් එක. ඔන්න ඔය විදිහට ඔයාලට මම කියන්නේ එක දිගට දාන්න එපා මේ ට්‍රේඩ් කිසිම දෙයක් එක දිගට දාගෙන යන්න එපා. ඔහොම වින් කරලා පොඩ්ඩක් නවත්තන්න. නැත්තම් ඔයා එක දවසින් සාර්ථක වෙන්න හරි එක දවසින් ඔක්කොම හීන හැබෑ කරගන්න හරි එහෙම යන්න එපා. මේවල පොඩි රිස්ක් එකක් මේවල ලොකු රිස්ක් එකක් තියෙනවා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් රිස්ක් එක ඔළුවේ තියාගන්න මැනේජ්මන්ට් එකකට යන්න තමන්ගේ නැති සල්ලි මේවට දාන්නත් එපා. තමන්ට දරා ගන්න පුළුවන් සල්ලි මේකට දාන්න. මේක ඉගෙන ගන්නකම් කොහොමත් ලොස් නොවි කවදාවත් කාටවත් ට්‍රේඩ් කරන්න බෑ. හොඳයි අපිට ඔයාලට දැන් පේනවා මම ආයේ 75ෙම ඉන්නේ යටින් උඩට ඔන්න ක්‍රොස් වෙච්ච ගමන් මම ගත්තා. ඒක හරියටම ඔයාලට තේරුණා අපි හරිය තනින්ම ගත්ත මාකට් එක. රතු කැන්ඩල් එකක් හැදුනේ ක්‍රොස් වෙලා අපි ඒක වින් කරලත් ඉවරයි. ඉතින් ඔයාලට වෙනවා දැන් බැලන්ස් එක 47ක් තියෙනවා. අපි ඩොලර්ස් 2ක් විතර තමයි හෙව්වේ. ඉතින් ඔයාලට බලා ගන්න බලන්න දැන් ඩොලර්ස් 47.09. 45න් නේ පටන් ඩොලර්ස් 2යි ට්‍රේඩ්ස් 5ක් අපි දැම්මේ. ඉතින් මහලොක් ගණන්නේ අපි ස්ටේක් එක ඩොලර් 2 දාලා දැම්මේ. ඔයා හිතනවා 10ක් 20ක් දැම්මොත් ඊට වඩා ගන්න පුළුවන්. හැබැයි මේක මුලින් ඩෙමෝ එකේ හොඳටම ප්‍රැක්ටිස් වෙලා මේක රියල් එකේ කරන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට වැඩේ තේරෙන්නේ නැති කියලා. මේක මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මේක මුලින්ම ඩෙමෝ එකේ හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න දවස් 3-4ක් වගේ ප්‍රැක්ටිස් කරලා ඉන්න. මේක විශේෂයෙන් PC හරි ලැප්ටොප් වලින් කරන අයට විතරයි කරන්න පුළුවන්. මොකද ෆෝන් එකෙන් කරන අයට ඉන්ඩිකේටර්ස් දාන්න බෑ. ඉතින් ඔය මෙතඩ්ස් පාවිච්චි කරන අතරේ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බරේ WhatsApp message එකක් දාන්න. මීට වඩා ඔයාලට ට්‍රේඩින් ගැන මොනවා හරි දෙයක් ඉගෙන ගන්න අවශ්‍යයි නම් මේ නම්බරේට ඒත් message එකක් දාලා අපේ නොබ්ලිය ලබා දෙන WhatsApp course එක ඉල්ල ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.